Hi Ken. Go hi Ken. Hi Ken. Hi. Welcome back my YouTube channel. අදත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. අද නම් වැඩ ගොඩක් තියෙනවා. කුඹුරට යන්න තියෙනවා. එතකොට බබාගේ කොණ්ඩේ කපන්න යන්න තියෙනවා. පේනවනේ ගොඩක් ඇවිල්ලා තියෙනවා. ටවුන් එකට යන්න තියෙනවා. එතකොට ලොකු බබාව ප්‍රී ස්කූල් එකෙන් ගන්න යන්න තියෙනවා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මං අද මොකද කරන්න කියලා අපි බලමු. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. දිගටම වීඩියෝ බලන්න bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. කොහමද? How are you? අපි යනවා ගමන. අපි යනවා දිගන. ගමනක් යනවා දිනේ. ඉතින් අපි ලොකු බබාව ප්‍රී ස්කූල් එකෙන් අරගෙන අපේ අම්මිට වැඩක් තිබුණා BOC බැංක් එකේ. මම පොඩ්ඩක් දෙන්නත් එක්ක වීල් එකට වෙලා හිටියා. අම්මි වැඩේ කරගෙන එනකන්. පේනවනේ ඉතින් දැඟලිල්ල දෙන්නගේ. අක්කීද්දි මල්ලිගේ දැඟලිල්ල තවත් වැඩි. පේනවනේ අක්කිගේ ලන්ච් බොක්ස් එක අරගෙන අතට බෑග් එක ඇදලා. ඊට පස්සේ අපි යන්නේ චූටි බබාගේ කොණ්ඩේ කපන්න. පේනවනේ ඔන්න ඉතින් දැන් කොණ්ඩේ කපන යුද්ධේ පටන් ගත්තා. මේ පාර නම් හරියම වදයක් දුන්නේ මේ චූටි බබා කොණ්ඩේ කපන්න. එයා අඬන්න පටන් ගත්තා. අන්තිම වෙලාවෙ නම් නිදාගත්තා. ඒ හින්දා ලේසියෙන් කපන්න පුළුවන් වුණා. ඔන්න ඊළඟට අපි ආවේ අපේ කුඹුරට. මේ පාර අපේ කුඹුරේ කක්කොට්ට වලවල් හාරලා ඒ වගේ අපේ කුඹුරේ වතුර හිටින්න නැතිව අනිත් කුඹුරට යනවා. ඉතින් අපි කුඹුර හාලා තියෙන්නේ එකපාරයි. දෙපාරක් හාන්න කුඹුරේ වතුර තියෙන්න ඕනිනේ. ඒ නිසා හැමදාම උදේට ඇවිල්ලා බලන්න ඕනි කක්කොට්ට වලවල් හාරලාද කුඹුරේ වතුර තියනවද කියලා හැමදාම උදේට බලන්න ඕනි ඇවිල්ලා. ඉතින් ඒක කරන්නේ අපේ අම්මේ. අද ඉතින් අපි ටවුන් එකට ගිය නිසා අපි ආවා. ඔය කොළ පාටට පේනව නේද ඔයාලට? ඒ තමයි අපේ තවන් ලියද්ද. ඔතන තමයි වී පැලවෙන්න දාලා තියෙන්නේ. ට්‍රේ වල තමයි දාලා තියෙන්නේ. ඕක අරගෙන ඉහින එක තමයි කරන්නේ. ඒකට කියන්නේ පැරෂුට් ක්‍රමය කියලා. ඉතින් අපේ මේ ලියදිවල ගොඩක් කරන්නේ පැරෂුට් ක්‍රමය තමයි.
පාසලට ගිය වෙලාවේ බබාට ඩයපර්ස් අරගෙන ආවා. මම කලින් වීඩියෝ එකත් කියලා තියෙනවා මම මාවල් බ්‍රෑන්ඩ් එක තමයි යූස් කරේ. දැන් යූස් කරන්නේ වෙලෝනා කඩල්ස් එක. මොකද මේ මාවල් එකේ ටේප් එකට මේ අපේ බබාගේ කකුලේ දෙපැත්ත තුවාල වෙලා තිබුණා. ඉතින් එයාට සනීප දෙයක් නේ අපි දෙන්න ඕනි. ඒ නිසා මම වෙලෝනා කඩල්ස් එකට මාරු වුණා. දැන් ඉතින් මම යූස් කරන්නේ මේක තමයි. මේක බබාට ගොඩක් සනීපයි. ඉතින් මම මේ බඩු ලෑස්ති කරලා තියෙන්නේ කොහේ යන්නද කියලාද හිතන්නේ. අපේ අම්මේ යනවා එයාලගේ අක්කලාගේ ගෙදර. හොරණ තමයි ඉන්නේ. ඉතින් මම යනවා අපේ ගෙදර. අපේ ගෙදර කියන්නේ හස්බන්ඩ්ගේ ගෙදර. මමයි පුතයි යනවා. මෙහෙ තනියම ඉන්න බැරි නිසා. ඉතින් බබාට ඕනි කරන දේවල් ටික ඔක්කොම අරගෙන යන්න ඕනේනේ. ඒ ටික තමයි ඉතින් මම ඔය ලෑස්ති කරගෙන තියෙන්නේ. ගෙදරට අඳින ඇඳුම්, ඩයපර්ස්, ක්‍රීම්, එතකොට පැනඩෝල් සිරප් එක, පවුඩර් හැමදේම ඉතින් අරගෙන යන්න ඕනිනේ. ඉතින් එන්න බැහැනේ. ඒ නිසා බබාට ඕනි කරන හැමදේම මම ලෑස්ති කරගත්තා. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක ඔයාලා දිගටම එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමින් සතුටින් ඉන්න.